අද අපි කතා කරන්න යන්නේ පුස්සදේව යෝධයා ගැන. රුහුණු රට සිතුල්පව්ව ආසන්නයේ ගවිට කියන ගමේ උපන් මොහු පුසනම් නැකතින් උපන් නිසා දෙමාපියන් මොහුට පුස්සදේව කියා නම යෝජනා කරා. පුස්සදේව යෝධයා වයස අවුරුදු 7 දී විහාරයක බෝධියට පූජා කරලා තිබ්බ හක්ගෙඩියක් පිම්බා. මේ හඬ ගව් ගානක් ඈතට පැතිර ගියා. ඒ අසල වනයේ සිටි සතුන් ඔක්කොම මේ හඬින් බියවිලා බිම වැටුණු බව සඳහන් වනවා. ඒ වගේ මේ අසල සිටි ඔහුගේ මිතුරන් ඒ හඬින් සියසුන් වෙලා බිම ඇද වැටිලා තියෙනවා. මේ සිද්ධියෙන් පස්සේ පුස්සදේව යෝධයා උන්මාද පුස්සදේව නමින් ප්‍රකට වුණා. මොහුගේ පරම්පරාවේ අය බොහෝ කාලයක් දනු ශිල්පය පැවතගෙන ඇවිත් තිබෙනවා. ඉතින් පුස්සදේවගේ පියා මේ ශිල්පය මොහුට දායාද කරලා තියෙනවා. වයස අවුරුදු 12 වෙද්දී දනු ශිල්පයෙන් ඔහුවා සමාන තවත් කෙනෙක් සොයාගන්නටවත් ඉඳලා නැහැ. ඒ වගේ මොහු ශබ්දයට විදීම වගේ රහස් ක්‍රමත් හස්ත ශිල්පයත් අශ්ව ශිල්පයත් ඇතුළුව ශිල්ප ගණනාවක් ඉගෙනගෙන තිබෙනවා. ඉතින් පුස්සදේවගේ මේ දක්ෂතා අහලා කාවන්තිස්ස රජතුමා මොහුව ගෙන්වාගෙන ගැමුණු කුමාරයාට බාර දීලා තියෙනවා. ගැමුණු කුමාරයාගේ ඊටාම විශ්වාසවන්ත යෝධයෙක් වුණ පුස්සදේව යෝධයා නිරන්තරයෙන් රජතුමාගේ ආරක්ෂාවට රජතුමා ළඟින්ම ඉඳලා තියෙනවා. එළාර දුටුගැමුණු යුද්ධයේදී ගැමුණු සේනාවේ ප්‍රධාන සෙන්පති තනතුරක් පුස්සදේව යෝධයාට ලැබුණා. දුනු විදීම හා ජයග්‍රහණය ලැබූ අවස්ථාවේ සංකනාදයේ පතුරවා හැරීම පුස්සදේව යෝධයාට බාර වෙලා තිබුණා. පුස්සදේව යෝධයාගේ සංකනාදයෙන් පසුව දසමහා යෝධයන් විසින් අවසන් බලකොටුව වුණ විජිතපුර බලකොටුවට පහර දීම ආරම්භ කළා. මාස 4ක් පුරාවට දරුණු සටනකින් පසුව විජිතපුර බලකොටුව බෙද දැමීමට හැකි වුණා. විජිතපුර බලකොටුවේදී සුරනිමල යෝධයා විසින් එළාර රජුගේ ප්‍රධාන යෝධයා වුණ දීඝජන්තු යෝධයාව මරණයට පත් කළා. ඒ අවස්ථාවේදී පුස්සදේව යෝධයා සංකනාදය පතුරවා හැරියා. ඒ කන් බිහිරි වන ශබ්දය හා දීඝජන්තු යෝධයාගේ මරණය ඇසූ සතුරු හමුදාව හිස ඇරුණු අත දුවන්නට විය. අවසානයේ එළාර රජතුමා මරා දැමීමෙන් පසුව පුස්සදේව යෝධයාගේ ජයසක් නාදයෙන් යුද්ධය නිමා විය. යුද්ධය නිමා වීමෙන් පසු දසමහා යෝධයන්ට ගම්වර ප්‍රදානය කෙරුණා. ඉතින් පුස්සදේව යෝධයාටත් පල්ලි බැද්ද නම් ගම්වරයක් ලැබුණා. ගම්වරේ ලැබුණු පුස්සදේව යෝධයා එහි පදිංචියට ඇවිත් ගමක් ගොඩනගලා දුටුවන්ගේ සිත් පහන් වන පරිදි ගම්මානයේ සුන්දර කඳු මුදුනක මනරම් විහාරයක් නිර්මාණය කළා. එදා පුස්සදේව යෝධයා නිර්මාණය කළ විහාරය ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි සංකපාල රජමහා විහාරය ලෙස සැලකෙනවා. මේ විහාරයේ තැනූ පුස්සදේව යෝධයා පස්සේ කාලයක පැවිදි දිවියට ඇතුළත් රහත් ඵලයට පත්වුණු බව සඳහන් වනවා. පුස්සදේව සෝහන නමින් හඳුන්වන පුස්සදේව රහතන් වහන්සේගේ බක්මාවශේෂ තැන්පත් කර ඉදිකළ බව සැලකෙන දාගැබක් සංකපාල විහාරයට කිලෝමීටර් 2ක් දුරින් වැල් ලෑව කියන ගමේ ගල්තලාවක මේ දාගැබ දැක ගන්නට පුළුවන්. මේ විදියට පුස්සදේව යෝධයා රට ජාති ආගම වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කළ බව ඉතිහාසයේ සඳහන් වනවා.